කොහොමද ඉතින් ඔයාලට? අද අපි ඔයාලව එක්කයි යන්නේ ගම්පහ වතුපිටිවල තියෙන හරිම ලස්සන ඒ වගේම හරිම නිහඬ තැනකට. මේ තමයි මායඹුල් කන්ද පුරාණ රජ මහා විහාරය. වතුපිටිවල ඉඳන් පොඩි දුරක් තමයි මේ මායඹුල් කන්ද රජ මහා විහාරයට යන්න තියෙන්නේ. පොඩි කන්දකින් නැගලා තමයි මහා පන්සලට යන්න තියෙන්නේ. පොඩි රබර් වත්තක් මැදින් මායඹුල් රක්ෂිතයට මායෙම තමයි මේ පුරාණ රජ මහා විහාරය පිහිටලා තියෙන්නේ. එන්න යමු. මේ පැත්තේ තියෙන ගොඩක් අය නොදන්න ඒත් ඇත්තටම බලන්න ඕනේ පිම්බිමත් තමයි මේක. ටවුමේ කලබලකාරී භවෙන් මිදිලා විතර පුංචි නිදහසක් ගන්න කැමති කෙනෙකුට එන්න තියෙන හොඳම තැනක් කිව්වොත් මං හරි. පාකින් ඒරියා එකේ උඩට යනකොට අපිට පටිපෙලක් දිගෙත් උඩට යන්න පුළුවන්. ඒ වගේ මේ අපි යන පාර දිගෙත් යන්න පුළුවන්. අපි තෝරගත්තේ මේ පාර. මොකද මේ පාර ටිකක් ලස්සනයි. උඩට ගියාම ඉස්සෙල්ලාම අපිට හම්බෙන ත්‍රිවිධ චෛත්‍ය. අපි වන්දනාමාන කරගෙන උඩට යමු. මොකද උඩ තමයි ලස්සන view එක තියෙන්නේ. අපේ නායක ස්වාමීන් වහන්සේගේ අනුදැනුම සහ මඟ පෙන්වීම යටතේ මේ දිනවල මේ පුදබිම සංස්කරණය කරමින් තමයි තියෙන්නේ. අපේ නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් අනුව නවාංග ගොඩාරියක් අපේ පන්සලට එකතු වෙලා තියෙනවා. වලගම්බා රජ සමයේ සිටම අතීතයේ ස්වාමීන් වහන්සේලා භාවනා යෝගීව මේ ගල්ලෙන් වල වැඩ වාසය කරලා තියෙනවා. ඒ හින්දා හරිම ශාන්ත බවක් තමයි පන්සලේ තියෙන්නේ. එන්න අපි උඩට යමු. පඩිපෙළ දිගේ උඩට යනකොට හරිම ලස්සන වටපිටාවක් අපිට බලා ගන්න පුළුවන්. මුළු අත්තනගල පුරවරේම මෙතෙන්ට පේනවා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. පේනවා වගේ නෙවෙයි. පේනවා. මේ වනරොද මැදින් තමයි උඩට යන්න තියෙන්නේ. පඩිපෙළ දිගේ ටිකක් යන්න තියෙනවා. පොඩ්ඩක් මහන්සි. එහනාට ගමන ලස්සනයි. අපි යන්. මේ බලන්නක උඩට ආවම තියෙන ලස්සන අපි හවස තමයි ආවේ. මේ වගේම උදේටත් ලස්සනයි මෙතන. අපි නිතරම එන තැනක් තමයි මේ. බලන්නකෝ ඉතින් ආලා වටපිටා. ඉතින් අදට අපි ගිහින් එන්න. අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ ලස්සන තැන්වල තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු. පරිස්සමෙන් ඉන්න.